කොහොමද ළමයි එන්නකො මාත් එක්ක ගමනක් යන්න. ඉතින් කොළඹ තියෙන ලොකුම ෂූ ෆෙයාර් එකට තමයි අද මම යන්නේ. ඉතින් මේ ඔෆිස් හැරිලා ඔෆිස් පාරේ මම කෙලින්ම පයින් යන දුර තමයි තියෙන්නේ. SLECC එහෙම නැත්නම් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ තමයි කොටුව ස්ටේෂන් එක පිටිපස්සෙන් ගියාම තියෙන මෙන්න මේ හෝල් එකේ තමයි මේ ෂූ ෆෙයාර් එක තියෙන්නේ. ඉතින් රුපියල් 50ක ටිකට් එකක් අරගෙන ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් දිනම් මැදීමක් තියෙනවා. ඉතින් මුලින්ම කරේ ඒකට ඒ කොලේ පුරවලා දාපු එක. ඉතින් මේ ඔයගොල්ලන්ට ඕන කරන සපත්තු, සිරප්පු, බෑග් ගොඩක් ಜಾති. ඔය විදුලි උපකරණ ගොඩක් දේවල් මෙන්න මේ සේල් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ජයග්‍රාහිකාවන් තෝරාපත් කරගන්න කියන කාර්යය පිළිබඳව ඉතින් පාට ලස්සන සිරප්පු, සපත්තු ගොඩාරියක් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. මෙතෙන්ට આવොත් ඉතින් එකක් දෙකක් ගන්නව කෙනෙක් උනත් ගොඩක් අරගෙන යන්න තරමට ගොඩාක් වර්ග ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මේ තියෙන ලස්සන. ඉතින් මේක ඔන්න අගෝස්තු මාසේ 30 වෙනිදා වෙනකල්ම මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් ගොඩ කාලයක් තියෙන. හැබැයි ඉතින් පරක්කු කරන්නේ නැතුව ඉක්මනට ඇවිත් බලන්න. මොකද කල්යන සෙනඟ ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේ පළවෙනිම දවසේ ඉඳලා ලොකු තදබදයක් නැතුව ඔන්න මට ගිහිල්ලා සපත්තු සෙරප්පු තෝරගෙන එන්න පුළුවන් නේද? ඉතින් ඒකයි මේක ඔන්න ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගන්නත් මට හොඳටම අවස්ථාව හම්බුණා. ඉතින් මෙතන මේ කට්ටිය වෙලාවේ අඩුවට හිටපු නිසා. විශේෂ දෙයක් තමයි ඉතින් ගොඩක් අඩුවට සපත්තු සිරප්පු ගන්න පුළුවන්. කඩේ තියෙන ගානට වඩා අඩුවට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ගිහිල්ලා ඉතින් ගොඩ කාලෙකට දාන්න දැන් ගත්ත ගමන් ඔක්කොම එකපාර පාවිච්චි නොකර ගොඩ කාලයක් පාවිච්චි කරන්න සැරෙන් සැරේ පාවිච්චි කරන්නත් සපත්තු සිරප්පු මෙතනින් තෝරලා අරගන්න පුළුවන්. ඉතින් මං ඉතින් මේ දවස්වල සපත්තු දානවා මේ මගේ කකුලේ ප්‍රශ්නේ තවදුරටත් හරියනකල් කියලා. ඉතින් සපත්තු දාගෙන ඉවිල්ලා තමයි ඔන්න සපත්තු තෝරන්න මම පටන් ගත්තේ මේ ෂූ ෆෙයාර් එකෙන්. ඉතින් ගොඩක් 1000ට වඩා අඩුවෙන් උනත් ෆ්ලැට් සිරප්පුවෙම නම් ඔන්න අරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් 3000 ගණන් වලට මේ සපත්තු තිබ්බ. මෙන්න බලන්න මේ 875ට මෙන්න මේ සපත්තු තියෙනවා. 850ට මෙන්න මේ ළමයි දාන සිරප්පු තියෙනවා. ඉතින් මේ බලන්න මෙන්න මේ ෂූ සෙට් එක 3750යි. ඉතින් ගොඩක් මේ ගානට ගොඩක් අඩුවට ඔන්න ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් වටිනවා. මෙන්න මේ සෙට් එකත් 975ට තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වටීවි. ඇවිල්ලා බලන්න. ඉතින් කොළඹ ආවට වැඩට යන කෙනෙක්ට නම් ඉතින් ඔන්න මේක පුංචි දුරක් එන්න තියෙන. ඉතින් කෝච්චිය යන අයට එහෙම ගොඩක්ම ළඟයි ස්ටේෂන් එකට. ඒ නිසා ඔන්න ඇවිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් නැත්නම් ඔයා මගේ channel එකත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරගෙන යන්න කියලා ආදරණීය ඉල්ලීමක් තියෙනවා. ඉතින් අධ්‍යාපනික දේවල් සම්බන්ධයෙන් මම කරන මගේ අනිත් YouTube channel එකේ link එකක් description එකේ දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔයා exam එකක් කරන කෙනෙක් නම් O level A level කරන කෙනෙක් නම් degree එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් degree එකක් ඉවර කරපු කෙනෙක් නම් job ගැන හොයන කෙනෙක් නම් ඔන්න ඔයාට ඒ channel එක subscribe කරලා ඔයාට වටිනා කියන දේවල් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකෝ මෙන්න මේ ලස්සන hand bag set එක තිබුණා මට මතක විදියට 2000 ගණන් මේකේ ගාන. ඉතින් ඒ ගානට මාර වටිනවා මේ ලස්සන බෑග් සෙට් එක. ඉතින් මටත් ගොඩක් ආසයි තුණා. ඉතින් මේ බලන්න ඔයගොල්ලන්ට තව මෙන්න මේ වගේ ට්‍රැඩිෂනල් මෝස්තර තියෙන ලස්සන බෑගුත් අරගන්න පුළුවන්. ඉතින් එක ගණන් වලට බෑග් තිබුණා. ඒ වගේම තමයි මට රෙකෝඩ් කරගන්න බැරිලා දෙනවා. ගෘහ විදුලි උපකරණත් මේ ප්‍රදර්ශනයට ඇවිල්ලා ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඉතින් ගොඩක් සාධාරණ ගණන් වලට අඩුවට ඔන්න බෑග් හොයන ඔයාලට ඉතින් මේ බෑග් උනත් ඔන්න කීපයක් අරගෙන යන්න පුළුවන්. මාරු කර පාවිච්චි කරන කෙනෙක්ට උනත් ගොඩක් වටිනවා. මොකද පොඩි ගානකට බෑග් ගොඩක් මෙතනින් අරගෙන යන්න පුළුවන් නිසා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ලස්සන ගොතපු බෑග් තිබුණා. ඉතින් මේක නම් මට මතක විදියට 4000ක්. ඉතින් හරිම ලස්සන නිර්මාණශීලීව
හදපු එකක්. ඉතින් ඒ වගේම තමයි මෙතන තිබුණ ළමයි සින්දු කියන්න කැමති කට්ටියට ඔන්න කියලා සින්දුවක් කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙහෙම සින්දු කියන්න පුළුවන් අයට තරගෙකුත් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඔන්න සින්දු කියන්න කැමති කට්ටියට මෙතෙන්ට ගිහිල්ලා ඒ තරගෙටත් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න කියලා මම කියනවා. ඉතින් මෙන්න මේ සපාතු සෙට් එක නම් හරිම ලස්සනයි. ඉතින් රෝස් පාට මාත් ඒකට ගොඩාක් කැමති වුණා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලලා මේ සපත්තු සේල් එකට ගියොතින් අනිවාර්යයෙන්ම වෙනමට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් මම කැමතියි දැනගන්න. ඉතින් උදේ 10ට පටන් ගන්න. ඉතින් මම නම් ගියේ හවස 5:00 වගේ වෙලාවෙ තමයි ගියේ ඔෆිස් ඇරිලා. ඉතින් මේ ඔයගොල්ලන්ට පහසු වෙලාවක යන්න පුළුවන්. බයි වීකෙන්ඩ් එකේ නම් ගොඩක් කට්ටිය ඉඳී කියලා මම හිතනවා. ඉතින් සතිය දවසක යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් බලන්නකො මෙන්න මේ පොඩි පර්ස්, පිරිමි ළමයිගේ පර්ස්, එතකොට ස්කූල් බෑග්ස් එහෙමත් ගන්න පුළුවන්. ට්‍රැවලින් බෑග් තියෙනවා. අර තල්ලු කරගෙන යන ට්‍රැවලින් බෑග්ස් එකක් තියෙනවා. ඉතින් මේ බලන්නකො මේ ලස්සන Hello Kitty බෑග් එකක් තිබුණා. හරිම සිම්පල් මේ බෑග් එක. ඉතින් මටත් ආසෙත් වෙලා ඒ වගේ ලස්සන බෑග් එකකුත් මමත් අරගත්තා. මේ සිරිප්පු ගත් එකට අමතරව. ඉතින් බලන්න ගොඩක් අඩුවට තියෙනවා. ඉතින් 1750 මෙන්න මේ පිරිමි ළමයිගේ සෙට් එක. ඉතින් ආපහු සැරයක් මේ බෑග් පැත්තට මට යන්න හිතුණා. ඉතින් බෑග් පැත්තත් බලාගෙනම මේ සේල් එකේ ඉතුරු තැන් ටිකේ මම ඇවිද්දා. ඉතින් මෙන්න මේ වෙලාවේ ඔන්න සින්දුත් අහන ගමන් තමයි බෑග් තේරුවේ. මේ තියෙන තවත් ලස්සන හෑන්ඩ් බෑග් කලෙක්ෂන් එකක්. ඉතින් මෙතනත් ඔන්න ලස්සන බෑග් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම පර්ස් තිබුණා. වෙඩින්ග්ස් වලට අරගෙන යන්න පුළුවන් දිලිසෙන පර්ස් තිබුණා. ඉතින් ඒවත් බලලා මෙතෙන්ට ගිය ගෑල් ළමයෙක් නම් ඉතින් ලේසියෙන් එළියට එයි කියලා නම් හිතන්න අමාරුයි ඉතින්. ඉතින් අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉතින්ගේ අලුත් වෙච්ච පාවහන් වර්ග අලුත් වෙච්ච බෑග් වර්ග හෙට දවසේදී ඔබට මිලදී ගන්නවත් ඔය K+ කොළඹ ඉන්ටර්නැෂනල් ෂූ ෆෙයාර් කියලා. ඉතින් මෙන්න මේ බෑග් සෙට් එක ඔන්න අනිත් බෑග් සෙට් එකටලා ගන්න ටිකක් අඩුයි. ඉතින් පොත් තුනක් දාගෙන යන්න පුළුවන් ලස්සන බෑග් සෙට් එකක් තමයි මේක. ඉතින් මෙන්න මේ යට තියෙන බෑග් සෙට් එකත් මාරම ලස්සනයි. ඉතින් එතකොට මේ තියෙන්නේ බොයිස්ලා ඔෆිස් දාන සපත්තු තියෙනවා. ඉතින් ඒවත් ගොඩක් ඔඩුවට ගන්න පුළුවන්. ඉතින් පිරිමින්ගේ සපත්තු අපේට වඩා ගණන්නේ. හැබැයි ඔන්න මෙතන නම් ගොඩක් සාධාරණ ගානකට අරගන්න පුළුවන් වුණා. ඉතින් මෙතන තව විශේෂ දෙයක් තමයි අන්තිමට අපි බිල් එක ගෙවුවට පස්සෙත් අපේ බිල් එකත් ඉතින් සපත්තු ටික ඒගොල්ලෝ චෙක් කරනවා. ඉතින් මෙතනදී මොනවා හරි පැටලිලා තිබ්බොත් ඒකත් එයාලා අනිවාර්යයෙන්ම ඇඩ්ජස්ට් කරලා නිවැරදි කරලා දෙනවා. ඉතින් හරි පිළිවෙලට ඒ වැඩ කටයුතු ටිකත් මෙතන කරනවා. හරිම සෝදශීලී කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සපත්තු සේල් එකට ගිහින් ආවේ. ඉතින් එළියට ආවට පස්සේ ඔන්න මහන්සියටත් එක්ක කෑම කන්න තියෙනවා. ඔන්න ෂොප්ස් කීපයක්ම දාලා ඉතින් මහන්සිය අරගෙන කාලම ඔයාලට එළියට එන්නත් පුළුවන්. ඉතින් බලන්න තව සපත්තු සෙට් එකක් මම මේ මෙතනත් පෙන්නන්නේ. ඉතින් ඔන්න රෝස පාට කලෙක්ෂන් එක. ඉතින් ඒ හින්දා ඔන්න ඔයගොල්ලන් ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම හිතනවා ඔයගොල්ලන්ට මේ කලෙක්ෂන්ස් ටික දැක්කට පස්සේ අනිවාර්යයෙන්ම යන්න අදහසක් ඇති වෙන්නේ නැති කියලා. ඉතින් මේ බලන්න පොඩි අයගේ සිරිප්පු ඕන 500 ගණන් වලට අරගන්න පුළුවන්. ඉතින් චූටි ළමයින්ට ලස්සන සිරිප්පු මෙතනින් අරගන්න පුළුවන්. ඉතින් මෙන්න
මේ තියෙන්නේ අන්තිමට එළියට ආවම තියෙන කඩ සෙට් එක. ඉතින් මෙතනින් හොඳට කාලා එන්නත් පුළුවන්. ඉතින් අපි එනකොට ගොඩක් රෑ වෙලා. ඉතින් එහෙනම් ඔයාලත් ඇවිල්ලා මට කියන්නකෝ.